හලෝ කොහොමද ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකකින් ආවා. අද මට තිබුණා අපේ එක ෂොප් එකක තියෙන කාඩ් මැෂින් එකක් රිපෙයාර් කරන්න බැංක් එකට දෙන්න යන්න වුණා. ඒක නිසා උදෙන්ම ඒකට තමයි ආවේ. හැබැයි ඉතින් විනාඩි 45ක් විතර ඉන්න වුණා. ඒක තමයි මගේ මූණ හොඳ නැති උතර. අපි නම්බර් එකක් කලින් ඔන්ලයින් බුක් කරලා ආවේ. ඒ වුණාට ඒකේ ඉන්න අපිට ගොඩක් වෙලා එතන වාඩි වෙලා ඉන්න වුණා. කොහොම හරි මේ වැඩේත් ඉවර වෙලා දැන් ඔන්න යනවා අපි මාකට් එකට. අද අපිට එළවලු ගන්න ඕන මේ සතියට. මමයි මගේ යාළුවයි එයාගේ ඔෆ් ඩේ එක මට හැබැයි අද හවස වැඩ තියෙනවා. ඒක නිසා මේ අපි දෙන්න උදෙන්ම පිටත් වුණා. මං කලින් වීඩියෝ එකක මේ ඒරියා එක දාලා තියෙනවා. මේ හරිය හොඳ ලස්සනට තිබුණා. ඒත් දැන් පාර ටිකක් පළලට හදන්න මේ හරිය ආපහු කන්ස්ට්‍රක්ෂන් කරගෙන යනවා. දැන් ඉතින් අපි මේ පාර දිගේ බලාගෙන ඔහොමම යනවා මාකට් එකට. අද මාළු ගන්නත් ඕනේ, එළවලු ටිකක් ගන්නත් ඕනේ. මේ මං හිතන්නේ මාලේ හදලා වෙන කොහේ හරි අයිලන්ඩ් එකකට හරි රිසෝට් එකකට හරි මේ මල් පැල යවනවා. මල් විතරක් නෙමෙයි මිරිස් පැල හැමත් තිබුණා එතන. ඔන්න අපි ඉතින් මාළු මාකට් එකට ඇවිල්ලා අපි හැමදාම ගන්න තැනින් වෙනද පුරුදු මාළු වර්ග දෙකක්ම ගත්තා. අපි දෙන්නට සතියකට දෙකකට විතර ඇති වෙන්න මාළු ගත්තා. වෙනද පුරුදු මාළු කියලා කිව්වේ මම මේ වගේ නම දන්නේ නැති නිසා. මං හිතන්නේ ටූනා හරි පරා හරි තමයි ඒවට කියන්නේ. මං හරියටම නම දන්නේ නැහැ. අපි අද උදෙන්ම ආපු නිසා ගොඩක් මාළු වර්ග දකින්න ලැබුණා. එක එක වර්ගවල මාළු තිබ්බා. මේක නම් ටූනා මං හිතන්නේ. යෙලෝ ටූනා කියලාත් කියනවට කහපාට පොඩි කෑල්ලක් තියෙන ඒවට. මෙන්න මෙතනට දීලා අපිට ඕන නම් මාළු සුද්ධ කරගන්න පුළුවන්. ඒගොල්ලන් මං හිතන්නේ රුපියා 10ක් හරි 15ක් හරි මේ මාළුවාගේ සයිස් එක අනුව charge කරනවා. මේගොල්ලන් මෙතන දිගටම ඉන්නවා. ඒගොල්ලන්ට දුන්නොත් ඒගොල්ලන් සුද්ධ කරලා දෙනවා. ඒත් අපි ගෙදර ගෙනල්ලා තමයි අපි සුද්ධ කරගන්නේ. ගොඩක් ලොකු මාළුවෙක් ගන්න වෙලාවට ඕන නම් ඒගොල්ලන්ට කියලා සුද්ධ කරගන්න පුළුවන්. කොහොමත් ඒගොල්ලන් පොඩි මාළු සුද්ධ කරන්නේ නැති කතාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ආවේ එළවලු මාකට් එකට. ගොඩක් ඉන්දියන් සහ ලංකාවේ එළවලු වර්ග තියෙනවා මෙතන. පළතුරු වර්ගත් තියෙනවා. ගොඩක් වෙලාවට අපි සතියක් ඇර සතියක් වගේ කොහොමත් මේ මාකට් එකට එනවා අපිට ඕන කරන එළවලු ටික සහ පළතුරු ටික ගන්න. අපි දෙන්න ඉතින් මාකට් එකට ආවොත් වරදින්නෙම නැති දෙයක් තමයි කුරුම්බ ගෙඩියක් බොන එක සහ ඒක කපලා කන එක. මේ ගෙඩිය නම් හරිම රසට තිබුණා. එදා අපි දෙන්න දැන් ඇවිදලා බෑන්ක් එකෙත් පරක්කු වෙලා හොඳටම මහන්සි වෙලා හිටියේ. මේක නම් හරිම රසට තිබුණා. මෙන්න මේ එළවලු ටික තමයි මම මේ සතියට ගත්තේ. කංකුම්, බඩු, රම්පේ මම ගත්තා. ඒක මේ විදිහට කපලා මම ෆ්‍රිජ් එකට දානවා බොටල් එකකට දාලා. කරපිංච නම් කලින් ගත්තේ මං ගාව තියෙනවා. මම හරි ආසයි පැපොල් මැල්ලුම් හදලා කන්න. ඒකට තමයි මේ අමු පොඩි පැපොල් ගෙඩියක් අරගෙන ආවේ. හවසට කන්න හදන්න බත්තල ගත්තා. බොන්චි, බ්‍රොකෝලි, කියුකම්බර්, තක්කාලි. මම සාමාන්‍යයෙන් මාළු ගෙනාවහම එදාට මේ ටික සුද්ධ කරලා මැරිනේට් වෙන්න දාලා ෆ්‍රිජ් එකට දානවා.
එදා උයනවා නම් උයනවා ටිකක්. ඊට පස්සේ ඊටු ටික ෆ්‍රිජ් එකට දානවා හොඳට මැරිනේට් කරලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඊටු දවස් 3ට කෑම ලෑස්ති කරන්න. පරිප්පුවක් හදලා, මාළු එකත් හදලා, කංකුම් ටිකක් තෙල් දාලා ගත්තා. දැන් මේක මට ඉස්සරහ දවස් ටිකට ලන්ච් ටයිම් එකට ගන්න පුළුවන්. බත් එකත් උයා ගත්තා. දැන් මේව ඔක්කොම නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මම ඒවා වෙන වෙනම බොක්සස් වලට දාලා හොඳට නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකට දානවා. එතකොට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන රත් කරලා කන්න පුළුවන්. මං උයලා ඉවර වුණේ ඒ වයින් එදා ලන්ච් එකටත් එහෙමම කාලා ඊට පස්සේ මං හවස 3 වෙනකොට වැඩට ගියා. එතකොට එදා දවසේ මගේ ඩිනර් එකට මම ගත්තේ බත්තල තම්බලා ලුණු මිරිසක් හදාගෙන. ඔය විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආපහු එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you.